හසිට් ටෙච්වර්ක් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමදෙනාම සුබ දවසක්. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ වෙබ්සයිට් එකක් විතරක් පාවිච්චි කරලා කොහොමද ගේමින් ඉන්ට්‍රෝ එකක් හදාගන්නේ කියලා. එහෙනම් අපි බලමු කොහොමද ගේමින් ඉන්ට්‍රෝ එකක් හදාගන්නේ කියලා. අද කතා කරන වෙබ්සයිට් එකේ නම තමයි pansoid.com. මේ වෙබ්සයිට් එක ඔයගොල්ලන්ගේ Android ස්මාර්ට්ෆෝන් එකට, Apple ස්මාර්ට්ෆෝන් එකට, කම්පියුටරයට වගේම ලැප්ටොප් එකටත් හොඳටම වැඩ. එහෙනම් අපි යම් වීඩියෝ එකට. Let me down. සර්ච් බාර් එකේ සර්ච් කරගන්නවා priceon.com කියලා. ඉතින් ඒ විදිහට මෙන්න මෙතන තියෙන වෙබ්සයිට් එකට පළවෙනියට එන වෙබ්සයිට් එකට ඔයගලන්ට PVC හැකියාව තියෙනවා. ඉතින් මම link එක ක්ලික් කරා පස්සේ මේ වෙබ්සයිට් එක තමයි අපි YouTube intro හදන්නේ. ඉතින් සුපිරිම වෙබ්සයිට් එකක් තමයි මේක. ඉතින් මම දැන් එකක් ක්ලික් කරන්න. ඊට පස්සේ දැන් මෙතන ඉන්නේ. ඒ කියන්නේ trending කියන එකනේ. ඔයගොල්ලෝ top එකට යන්න. top එකේ තමයි ගොඩක් හොඳ විදිහට තියෙන්නේ intro. ඉතින් හොඳම intro තියෙන්නේ top එකේ. ඉතින් මම මෙන්න මෙතන තියෙන මගේ YouTube channel එකට පාවිච්චි කරන මෙන්න මේ template එක මම ගන්නවා. ඊට පස්සේ මම මේක open click mark කියන එක, ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මෙන්න මේ අවශ්‍ය එක ක්ලික් කරාට පස්සේ පෙන්නන්නම්කෝ. අවශ්‍ය ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන් මෙන්න මේ වගේ එනවා. ඊට පස්සේ open click mark කියන එක ඔබන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ වගේ තැනකට එනවා. loading කියලා වැටෙනවා තාම. මේ වෙබ්සයිට් එකේ 2D සහ 3D mix එකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ 2D තියෙනවා, 3D තියෙනවා intro. දැන් මම මේක පොඩ්ඩක් play කරලා පෙන්නන්නම් ඔයගලන්ට. මෙන්න මෙතන ඇහක් වගේ තියෙන එක ඔබන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මෙතන views play කරන තැන ඔබන්න. දැන් ඉතින් අපි බලමු මේක අපේ YouTube channel එකේ නම වෙනස් කරන්නේ කොහොමද. අන්න ඒ වගේ දේවල් බලමු අපි. ඔයගලන්ට මුලින්ම මේක edit කරගන්න ඕන නම් මෙන්න මේ box එක object කියන එක ඔබන්න ඕන. ඊට පස්සේ ඔයගලන්ට තියෙනවා මෙතන group text කියන තැන. එතනම තියෙනවා යටින් පල්ලෙහාන් text දෙකයි name කියලා. අන්න එතන ඔයගලන්ට අවශ්‍ය කරන name එක දෙන්න. මම දැන්ට හසිත් කියලා දෙන්නම්. ඊට පස්සේ ඔයගොල්ලෝ keyboard එකේ enter button එක ඔබන්න. ඊට පස්සේ අර දෙවනි මේ ඊට පල්ලෙහා තියෙන දෙවනි text එකේ ඒ නමම ගහගන්න. හසිත් කියලා මම ගහන්නම්. ඊට පස්සේ ආයෙ enter button එක ඔබන්න. දැන් මම ආයෙ එක සැරයක් ඔයගලන්ට play කරලා පෙන්නන්නම්. අපිට ඕන නම් මෙතන ෆොන්ට් දෙන්න පුළුවන්. ඔයගලන්ට කැමති ෆොන්ට් එක මම දැන්ට උදාහරණයක් වශයෙන් මෙන්න මේක දෙන්නම්. අනිත් එකෙත් ඒකම දෙන්න ඕන. දැන් බලමු අපි ප්ලේ කරලා. Let me down.
දැක්කනේ. ඊට පස්සේ ඔයගලන්ට දැන් මෙන්න මේ මියුසික් අයිකන් එක ක්ලික් කරලා ඔයගලන්ගේ PC එකේ නැත්නම් කම්පියුටරේ තියෙන ලැප්ටොප් එකේ තියෙන මියුසික් එකක් දාගන්න පුළුවන්. මේ මියුසික් මේගොල්ලෝ දීලා වෙබ්සයිට් එකෙන් දීලා තියෙන මියුසික් එක හරි නැත්තම් ඉතින් මම එහෙම කරන්න යන්නේ. මේක කෙලිම ඩවුන්ලෝඩ් කරගන්නවා. මෙන්න මෙතන ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා ඊට පස්සේ දැන් මෙන්න මේ ටික මොඩර්න් ෆෝමැට් කියන එක නම් ඔහොමම දෙනවා. මොඩ් කියන එකක් ගන්නවා. මේකට ටික වෙලාවක් යනවා. මේගොල්ලෝ මොකද එඩිට් කරපු ඔක්කොම සංසන්දනය කරලා තමයි අපිට ඩවුන්ලෝඩ් කරන්න දෙන්නේ. ඉතින් ටික වෙලාවක් යනවා මේක බලන් ඉන්න ගියාම. ඉතින් මම මේ ටික ස්පීඩ් කරන්නම්. ඉතින් මේක කැල්කියුලේට් වෙන අතරේ මම පොඩි මතක් කිරීමක් කරන්නම්. ඔයගොල්ලෝ තාම මගේ WhatsApp channel එකට join වෙලා නැත්නම් මම පහළ description එකේ දාලා තියෙන link එකෙන් ගිහින් මගේ WhatsApp channel එකට join වෙලා ඉන්න. මොකද මම YouTube එකට වීඩියෝ එකක් දාන්න කලින් ඒකේ thumbnail එක WhatsApp channel එකට දානවා. මොකද YouTube එකට දාන කලින් ඉතින් ඒකටත් join වෙලා ඉන්න. මොකද ඔයගලන්ට වීඩියෝ දැනගන්න පුළුවන් මම මොනවද දාන්නේ කියලා. ඒකට join වෙලා ඉන්න. තව පුංචි මතක් කිරීමක් කරනවා. මගේ පරණ වීඩියෝ බලලා නැත්නම් ඔයගොල්ලෝ තාමත් මගේ වීඩියෝ බලන්න මම මෙතන උඩින් වැටෙන කාඩ් එක ක්ලික් කරලා ඉතින් නැත්නම් මම description එකේ දාලා තියන්නම් ඔයගලන්ට. ඉතින් මේ කැල්කියුලේට් වෙන අතරේ වෙබ්සයිට් එකට ගියා. ඉතින් ඕන තරම් ඔයගලන්ට ඉන්ට්‍රෝ තියෙනවා මෙතනින් ගන්න. ගොඩක් තියෙනවා මෙතන. YouTube channel වලට දාන්න, Facebook SB එකට දාන්න, gaming channel කරන අයට ගොඩක් තියෙනවා. ඉතින් මේක නම් හොඳ වෙබ්සයිට් එකක්. සුපිරි කැමති ඒක වර්ගයේවා තියෙනවා. ඉතින් මේක අනිවාර්යෙන් බලන්න ඕගොල්ලෝ. හොඳ වීඩියෝ එකට හොඳ ඉන්ට්‍රෝ එකක් හදාගන්න අනිවාර්යෙන් මේක බලන්න. ඉතින් ටිකක් වෙලා යනවා මේක කැල්කියුලේට් වෙනවා. මොකද එඩිට් කරපු ඔක්කොම මේකල දාන්න බලන්න ඉතින් ඒකින්ද දැන් මේක කැල්කියුලේට් වුණාට පස්සේ අපිට ඩවුන්ලෝඩ් වීඩියෝ කියලා එනවා. ඒක එක්වර පස්සේ අපිට ටැග් දාලා ඩවුන්ලෝඩ් කරලා දෙනවා ඒගොල්ලෝ.
නාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. දැන් download your video return to editing කියලා තියෙනවා. ඉතින් download your video දුන්නාම download වෙනවා අපිට මේ new tab එකක් open වෙලා. return to editing කියන්නේ අපිට ආයේ edit කරන්න. දැන් දැක්කම මෙතනින් download වෙලා ඉවරයි අපේ වීඩියෝ එක. ඉතින් හිතනවා ගෙනා වීඩියෝ එක හොඳයි කියලා. මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකකුත් දාගෙන යන්න. මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් තාමත් සබස්ක්‍රයිබ් කරලා ජොයින් වෙන්න. සබස්ක්‍රයිබ් කරලා ඊට එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඕල් දාගන්න. මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එන්න. මේ වීඩියෝ එක ගැන හිතන දේවල් පල්ලෙන් කමෙන්ට් කරන්න යන්න. මේ වගේ ප්‍රයෝජනවත් වීඩියෝ තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් ඉතින් මම